ඔයයිට කියන්න හුදු පුතේ. කෙල්ල දෙන්න මාව දැකලා මෙහෙත් කළා. කෙල්ල බලපන් දාම් කෙල්ල. ඇයි? උඹලා නිකන් යකෝ තොපි ඉරිසියාට කියන කතා. මම මොකද ඉරිසියාව? තුනේද කි තොපි වගේ. අනේ බලයන්. ඇයි මම කෙල්ල කියපහම කෙල්ල කිව්වේ? බලපන් කෙල්ල වගේ නෑ. සුදුයි. බුදුහාම මේක චිත්‍රපටයක් වගේ. ඇයි අරවල මේ සුදුයි. කෙල්ල මොනවද ජගාන කැමති. ඒක මොන දේ කිරවන. ඔය රවන්න එනවා මම ඔයයිද කැමති. ඕගනේ. රෝස මලක් මාගේ ලස්සන මොන. අම්මා බල්ලා දැක්කම මගේ හිතෙන් ඇතුලේ. කුමාරේ පහගේ පෙනුම තගින්න. මම තමයි ගැලපෙන්නේ කද සම්මත. එයාට ගැලපෙන්නේ හොඟක්. බලපන්. එයි. හුඟක් අය කියන්නේ. ආ මාන්නේ පොල් දෙක වගේ. අපේ බලපන් අපි දෙනා නිකන් බීමේ හංසමාලි රාජ්‍ය රාමනායක. අපේ අම්මේ ඒකම මුන්දලා කිව්වද? එයා මොකද කියන්නේ? මුන්දලා බලහම රවණ රැවිද? කොට මම වගේ හැඩට ඉන්නකොට ඕ හැදෙටික. තේනවනේ දෙනිව සිල්ලක් නැහැ මේ කිලට. මෙහෙන් ඉගිදිගි මට පාන්නකොට බුදු අයියේ ඔව් ඔක්කොම කුදලගෙන යන්න හිතනවා බං මට. බුදු අම්මේ බං මොකද? ඔයයිට කියන්න කෙල්ල 3-4 දිනක් කැමති වැඩි. කැමති වැඩි. ඔව් එහෙනම් මුන්දා ටික යකෙක් එක්ක හරි ගමන යන්න ඉන්නේ. ඉන්නේ යකා හොඳ නැහැ කියලා. අපේ අම්මේ ඕ බලපන්. කෙල්ල දෙන්න යකාට ආදරේ. ආදරේ ඔය කියන්නේ. මට කැමති. කැමති. ඒයි ඔය කැමති? පුතේ ඔන්න බලපන් පුතේ මේක නම් යන්න ඕනේ. ඔන්න බලපන් කෙල්ල දෙන්නම කැමති. මගේ හිත ඉස්පිරිතාලේ අදවත වෙලා ඉස්තාලේ බිම දාලා මගේ ආලේ යවි දුඟුරු දුඟුලියා. මගේ හිත ඉස්පිරිතාලේ අදවත වෙලා ඉස්තාලේ බිම දාලා මගේ ආලේ යවි දුඟුරු දුඟුලියා. කොහමද ඒක? ඒක නම්බර 1යි. අයි උඹලා ඉරිසියාවෙන් පැලෙන්න එපා. මගේ බබුල් යන ගැලවිලා වැටෙනවා. අනේ හැන්දෑයාමෙන් ඉර බැට යන වෙලාවට නිකටට ගතදියම් පර කල්පනාවක ඉනා විටදි තනියම හුදකලාවක එන්නද නංගිලා කවුරුත් නැති වෙලාවක. ඒයි අවුදරන්නේ ඉඳපන්. මොකවත් නැහැ දෙන්නම කැමති. දෙන්න කැමති. ඔව් දෙන්නේ ගන්න හම් වෙන්නේ. බුදු අය මොකද කරන්නේ? දෙන්න කෙල්ලට කවිය. දෙන්නද හොඳ ලස්සන. ඈ? ඔව් ඔව්. මගුලට ගෙන්න බස්රියකට ගඩ වැටුණා. හරි ලස්සන ලියක් මගේ පිටිපස්සෙන් උන්නා. ඇගෙදෙන සුරම් රන්වන් හම්සේ යොදෙන්නා. හතර වරම් මගේ පිටපැත්තට ගන්නා. ඒයි බුදු අම්මේ මොකක්ද නැ කොන්ද ඔලුගෙන පුතේ ඒක බැලු. මොකද කිව්වේ? අරදගෙන යකාගේ කවි ඉතුරු එකක් දන්නවද කියලා දාපන්. ඔව්. යන්න එයා කියලා උනා. කියලා දාන්න. කියන්නේ? කියන්නේ. නංගියනු බේරන් මන්නන්ත යොදෙන්නා. දැන් ගොඩ වෙලා පිටමැද්දේ දඟලන්න. මම ගැන හොඳට මම හොඳ හැටි අර දන්නා. බුදු අයියේ ඔව් අද නම් උඹට නෙළුම් කුරුණ පෙරේ. බුදු අයියේ මොකද